මේ ලැප්ටොප් එක මේ සර්විස් කරපු පාටක් නම් පේන්නවත් නැහැ. මේ මෙතන පොස්ටර් එක පැත්තේ මේ කැප් ටික පුපුරලා ගිහින් තියෙනවා. ගොඩක් වෙලාවට පොස්ටර් එකට බබා හම්බෙලාත් දන්නෙත් නැහැ. බලමු ගොඩ දාගන්න පුළුවන්ද කියලා. ගොඩක් වෙලාවට ගොඩ දාගන්න පුළුවන් වෙයි. පොස්ටා ගිහිල්ලා නැත්තම්. පොස්ටා ගියත් ගොඩ දැම්මම පේවර පොස්ටර් ගහන්නේ තේරුමක් නැහැ. අද ඇවිත් තියෙනවා HP ලැප්ටොප් එකක්. මේකේ හින්ච් එක ගාත් පොඩ්ඩක් ඩැමේජ් වගේ. කොහොමදත් අපිට එන්නේ නෝ පවර් කේස් එකක් රිපෙයාර් එකට. එතකොට මේ අපි පවර් දීලා බලනවා ඉස්සෙල්ලාම කොහොමද රීඩින් එක කියලා. මේ බලන්නකො. පවර් බටන් එක ප්‍රෙස් කරමු. මේක මොකක් හරි ෂෝට් එකක් තියෙනවා. ඇම්පියර් එක ගන්නවා අතරිනවා වගේ සීන් එකක් තියෙන්නේ. මේ හින්ජ් එක ගිහින් තියෙනවා. මේ නමුත් මම මේකෙන් කස්ටමර්ගෙන් charge කරන්නේ මදර්බෝඩ් රිපෙයාර් එකට විතරයි. ඒ නිසා හින්ජ් රිපෙයාර් එක කරන්නේ නැහැ. ඒකට charge කරනවා වෙන ඇඩිෂනල් ඇඩ් වෙනවා. මේක shop එක රිපෙයාර් එකක් නිසා. අපිට අග්ගලා ලැප්ටොප් එක ඩිස්ඇසෙම්බල් කරන වීඩියෝ එකකින් එන්නම්. මෙතන හින්ජ් එක ගිහින් තියෙන්නේ. හින්ජ් එක අල්ලලා තියෙන මෙන්න මේ ටිකෙන්. නමුත් මේක රිපෙයාර් කරන්න අපි හින්ජ් එක රිපෙයාර් කරන්න උත්සාහ කරන්නේ අපි මේ විදිහට බෝඩ් එක කරලා ගමු. වෙන හේතුවක් නිසා නෙවෙයි. සාමාන්‍යයෙන් හින්ජ් එකක් මම රිපෙයාර් කරන ක්වොලිටි එකක් තියෙනවා. එතකොට මේ ඒ ක්වොලිටි එකත් එක්ක මම කරන මේ charge කරන price එකක් තියෙනවා. දැන් මේක shop එකකනේ. ඒගොල්ලෝ හින්ජ් රිපෙයාර් කරනවා බෝඩ් රිපෙයාර් නොකලට. එතකොට මේ මට ඇත්තටම මම charge කරන charge එක මට shop එකකින් charge කරන්න බෑ හින්ජ් රිපෙයාර් එකක් වගේ දෙයකට. මොකද මේ ඒක quality දෙක හසට පොළොව වගේ. ඒ නිසා මේ හින්ජ් රිපෙයාර් එක මට direct ආපු වැඩක් නෙමෙයි. මම ඒ නිසා හින්ජ් රිපෙයාර් එක මේ ඒ job එක කරන්නේ නැහැ. ඒකට කරනවා නම් වෙනම additional charge කරන්න වෙනවා. මේ එහෙම වුණොත් customer price එක වැඩි වෙන නිසා මම ඒකට අත තියන්නේ නැහැ. මේ මගේ job එක කරලා මම ඒ job එකට දාලා warranty එකත් එක්ක මේක customer ට දෙනවා. මේ ලැප්ටොප් එක මේ සර්විස් කරපු පාටක් නම් පේන්නවත් නැහැ. ගත්ත ගමන් හොඳට ඩස්ට් එක තියෙනවා පේනවා මේ ටිකේ ඩස්ට් එක පිටලා තියෙනවා. මෙතන මෙතන පොස්ටර් එක පැත්තේ මේ කැප් ටික පුපුරලා ගිහින් තියෙනවා. ගොඩක් වෙලාවට පොස්ටර් එකට බබා හම්බෙලාත් දන්නෙත් නැහැ. ඔය තමයි තත්ත්වය. try එකක් දෙමු බෝඩ් එක කොට දාගන්න පුළුවන්ද කියලා. ඔක කරන්නත් කලින් මේකේ ඩස්ට් එක ක්ලීන් කරගන්න වෙනවා පළවෙනි ජොබ් එක විදියට. ඊට පස්සේ තමයි බෝඩ් එක රිපෙයාර් කරන්න try කරලා බලමු කොට දාගන්න පුළුවන්ද කියලා. ගොඩක් වෙලාවට කොට දාගන්න පුළුවන් වෙයි. පොස්සා ගිහිල්ලා නැත්තම්. පොස්සා ගියත් කොට දැම්මම පේවර පොස්සා ගහන්නේ තේරුමක් නැහැ. මේ පේනවද? මේ කැපැසිටර්ස් මෙතන මේ කුඩු බටන් වෙලා ගිහිල්ලා තියෙන්නේ. මේ අපි ඔක්කොම කලින් බලමු මේකේ 19 දුවන පවර් රේල් එක, පළවෙනි MOSFET එක, second MOSFET එක, current sensing resistor එක. මේ resistor එක short ද කියලා බලමු. short නම් beep sound එක ඇහෙන්න ඕනි. diode mode එකේදී. ඔන්න බලන්න. දැක්ක නේද? short. මේ එතකොට මේ short එක අරගන්න ඕනි. මොකක් කරන්නත් කලින් ඔයාලට මේකේ ලොක් ඔයාලට පේනවා මේ මෙතන මේ ෂෝට් එක ඇවිත් තියෙන්නේ කියලා. මෙන්න මේ කැපැසිටර්ස් ටික නිසා මේක ෂෝට් වෙනවා. මේක ඉතින් අපිට මේ කැපැසිටර්ස් ටික අලුතෙන් රිප්ලේස් කරගන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි බලන්නකො මේ කැපැසිටර්ස් වලත් ඔයාලට පේනවා කලර්ස් වෙනස් වෙලා තියෙන්නේ. මේවත් ඊළඟට යන්න තියෙන ඒවා. දැන් සාමාන්‍යයෙන් ආ ෂොප් එකකට දුන්නාට පස්සේ මේ බෝඩ් එකේ මෙන්න මේ කැපැසිටර්ස් ටික කඩලා මෙහෙම අහක් කරා කියන්නකො. අහක් කරොත් මේ මදර්බෝඩ් එක ඔන් වෙනවා. ඔන්න ටික කාලයක් දුවනවා. දුවලා අනිවාර්යයෙන්ම ෆේල් වෙනවා. ඊළඟ පාර ෆේල් වෙන්නේ හදන්නම් බැරි වෙන විදියට. ඒ නිසා මේ වගේ රිපෙයාර් එකකදී අනිවාර්යයෙන්ම ඔයාලා මේ කැප් ටිකත් මාරු කරන්න ඕනේ. ඒ වගේම ඔයාලට පේනවා මෙන්න මේ තැන් වල කැපැසිටර්ස් වලත් කලර් වෙනස් වෙලා තියෙන්නේ. ඒතකොට මේ කලර්ස් වෙනස් වෙච්ච බල්ල මාරු කරන එක තමයි හරිම විදිය. අපි මේකට හරි විදියට රිපෙයාර් එක කරලා දෙමු. මේ කම්පොනන්ට් ටික කැපැසිටර් එක සහ ඩිස්ප්ලේ කනෙක්ටර් එක ෂේප් කරගන්න ඕනේ මේ රිපෙයාර් එකේදී.
හීට් එකකින්. ඔයාලා ලේයර් ටික මෙතන තියෙන ටික පුච්චාගම තමයි මෙයාලා ඩැමේජ් එක වෙලා තියෙන්නේ. දැන් පාර්ට් ටික දෙකනේ පුච්චාගෙනම ගිහිල්ලා. දැන් බලමු ෂෝට් එක කොහොමද කියන එක. තාම ෂෝට් එක තියෙනවා. මෙතන මේ ලේයර් එක ගෙනියනගෙන තියෙනවානේ. ඒ ටික චුට්ටක් කපලා ඇතුළට ආක් කරගමු. පාස්සනෙක් ගැන බය වෙන්න එපා. පාස්සන වැඩේ මම ලස්සනට කරලා දෙන්නම්. ඔයන්ටවත් බැරි වෙන්න මේ රයිට් දැන් මම ටේප් කෑල්ල හක් කරගන්නවා. දැන් මට වැදගත් වෙන්නේ මෙතන ෂෝට් එක ගියාද කියන එක විතරයි. තාම බීප් එක ඇහෙනව නේද? ඒ කියන්නේ මෙතන තව ෂෝට් එකක් ඇති කොහේ හරි. බලන්න මේ මෙතන කැපැසිටර්ස් ටිකේ කලර්ස් නැස්සා මේක ගැටලුවක් නෑ. මේ ඔක්කොම තාජින් වලට අදාළ වෙන්නේ. මේව නම් ෂෝට් නැතුව ඇති. ෂෝට් සර්කිට් බලන්න කොහේ හරි බර්න් වෙලා තියෙනවද කියලා බලමු. රයිට් මෙතනත් කැපැසිටි එකක් බර්න් වෙලා නේද මේ? මෙතනත් ෂෝට් එකක් තියෙනවා මේකේ. දෙකනේ. ඒකත් අපි කරමු. දැනට අපි අතන 4ක් අහක් කරා. මේකත් අහක් කරලා බලමු. අපි ඉස්සෙල්ලා ෂෝට් එක අහක් කරගන්නවා. ෂෝට් එක හක් කරගෙන තමයි අපි අලුතෙන් කැපැසිටර්ස් ගහන්නේ. මේක හොට් ගන් පාවිච්චි කරලම ගහන්න ඕනේ නෑ. පවුත් එකෙන් කර හැකි. හරි. දැන් බලමු ෂෝට් එක හක් වුණාද කියලා. රයිට් ඕකේ. ඒ පාර ෂෝට් එක හක් වුණා නේද? ෂෝට් එක හක් වුණාට බෑ මේ ආවම කරාට බෑ. මෙයාවත් දාන්න ඕනේ නැත්තම් හරියටම සති දෙක තුනකින් ආයෙ ෆේල් වෙනවා. මේක හක් කරලා දාලා කවදාවත් ඒ අපරාධේ කස්ටමර්ට කරන්න එපා ලැප් එකේ. අනිවාර්යෙන් බ්‍රෑන්ඩ් නිව්ම දාන්න. පරණ බෝඩ් වලින් කරලා දාන්නත් එපා. ෂොප් එකක් කරන කෙනෙක් නම් කස්ටමර් කෙනෙක් නම් මේ හරියටම වගකීමක් ඇතුව කරන ක්වොලිෆයිඩ් ටෙක්නීෂියන් කෙනෙකුට දෙන්න. නැත්තම් මේවා කරවලා දාපුවම ලැප් ඔන් වෙයි. ළඟම තැන් වලට දෙන්න ගියාට පස්සේ අන්තිමට නිරපරාධ මේ ටික කාලෙකින් ඩැමේජ් වෙනවා. හදාගන්න බැරුව වලට අලුත් ලැප් එකකට යන්න වෙයි. ඒ නිසා අනිවාර්යෙන් ක්වොලිෆයිඩ් ටෙක්නීෂියන් කෙනෙකුටම දෙන්න. ඔයාලගෙත් මොනවා හරි නොපව කේස් තියෙනවා නම් අපේ ෂොප් එකට එවන්න. ෂොප් එක මාවනැල්ලේ තියෙන්නේ. ඔයාලට කුරියර් සර්විස් හරහා මේ එවන්න පුළුවන්. මේ ඉතින් අපිට ප්‍රෙස් බෝඩ් එවනවා නම් අපි දවසින් දෙකකින් කරලා දෙනවා. ඔයාලට කල්ලා දින්නේ නැහැ. අර අත තියලා සෙල්ලම් දාලා එවන බෝඩ් වලට තමයි ටිකක් ටයිම් යන්නේ. මොකද මේ ඒවා හදන්න අතරම මේ යම් කාලයක් යනවා. මොකද සෑහෙන ඩොට් වෙන්න තියෙන නිසා. ඔය තමයි කතන්දරේ.
මේ බෝඩ් එකේ මම දැක්ක බැටරි කනෙක්ටර් එක ගාවත් මේ මෙතනත් ෂෝට් එකක් තිබ්බා වගේ. ඉස්සෙල්ලා බලමු තාම මේක තියෙද කියලා. නෑ දැන් ඒක හරි. right ඊට පස්සේ මේ ටිකක් ගහලා දාමු. නැත්තම් අනිවාර්යෙන් ඊළඟට මේවා යනවා. මේවා යන්න තියෙනවා ඊළඟට. ඒවා දැනට ගිහිල්ලා නැහැ. ගිහිල්ලා නැති වුණාට මේ ටික යනවා අනිවාර්යෙන්. මොකද මේක මේ කාලයත් එක්කනේ නොපව එකේ ඉන්නේ. මේක ෂොප් එක රිපෙයාර් එකක්. ෂොප් වලට කරන්නේ ටිකක් අඩු ප්‍රයිස් රේන්ජ් එකකින්. අපි කස්ටමර් ප්‍රයිස් එකයි ඒ කියන්නේ ඩීලර් ප්‍රයිස් රිටේල් ප්‍රයිස් කියලා ප්‍රයිස් රේන්ජ් දෙකක් තියෙනවා. මේ ඒකට සාමාන්‍යයෙන් පොඩි ගැප් එකක් තියෙනවා. නමුත් මේ අන්තිමට කස්ටමර් සේම් ප්‍රයිස් වගේ තමයි යන්නේ. ඒකට ෂොප් වලට අඩුවෙන් කරද්දී මේ අපි පොඩ්ඩක් කොස්ට් එක මේ කට් කරගන්න බලන්න ඕනේ. මොකද ප්‍රයිස් වැඩි වුණොත් ෂොප් වලින් කෑ ගන්නවා ප්‍රයිස් වැඩි කියලා. ඒ නිසා මේකේ සියලුම රේල් එකේ කැපැසිටර්ස් ටික මම අලුතෙන් දාන්නේ නැහැ. මේක මගේ ගාවට ඩිරෙක්ට් ආපු කස්ටමර් කෙනෙක් නම් අනිවාර්යෙන් මේ රේල් එකේ තියෙන සියලුම කැප් ටික දානවා. මම දැන් මේ අර කලර්ස් වෙනස් වෙලා ළඟ යන්න තියෙන ටික විතරයි දාන්නේ. මම කස්ටමර් මේ ෂොප් එකේ කරන ප්‍රයිස් දෙකම කියලා බලනවා. මේ එයා වැඩි ප්‍රයිස් එකකට වැඩි කරන්න කිව්වොත් ඔක්කොම ටික අලුතෙන් දාලා මම වැඩේ කරනවා. මේක මම ඒ කස්ටමර් නිදහස දෙනවා මේ මොන විදියටද කරන්න කියන එක. එතකොට එයා කියන දේත් එක තමයි මේ පැත්ත රිප්ලේස් වෙනවද කියන එක තීරණය වෙන්නේ. මම දැනට ඒවා රිප්ලේස් කරන්නේ නැහැ. මේකටත් ගාලා ගහගමු. මොකද මේ අලුතෙන් දානවා නම් හොඳයි. ඒක තමයි ඇත්ත කතාව. නමුත් මේ අලුතෙන් දාන්න කිව්වොත් මට යන කොස්ට් එක වැඩි. මේ කොස්ට් එක කිව්වට පස්සේ අඩු කරන්න බැයිද කියලා පොඩ්ඩක් මේ ෂොප් වල කට්ටියනේ. ඒගොල්ලෝ මේ කේබල් කරනවා. මම ඒකට ඒතකොට මේ වැඩේ කචල්. ඒ නිසා අපිට මේ මෙතනදී කොස්ට් එක කට් කරන්න වෙනවා. මේ අකමැත්තෙන් වුණත් සමහර ෂොප් වල කට්ටිය ඉන්නවා මගෙන් වැඩ කරන. ඒගොල්ලෝ ටිකක් කියනවා නැත්නම් කස්ටමර්ට මේ ඒ කියන්නේ හොදම විදිහට කරලා දෙන්න try කරන කට්ටිය. ඒ වගේ කෙනෙක් නම් අනිවාර්යෙන්ම මම මේ කොස්ට් එක වැඩි වුණත් කමක් නැහැ කිව්වොත් මම අනිවාර්යෙන් ඒ ටික අලුතෙන්ම දාලා දෙනවා. මේ කස්ටමර් කොහොම කියයිද දන්නේ නැහැ. බලමු දැන් අපි ඉස්සෙල්ලා බෝඩ් එක ඔන් කරගමු. ඊට පස්සේ මේ එයා ඕකේ වුණොත් අනිත් ටිකත් අලුතෙන් දාමු. මේ බෝඩ් එකේ සර්විස් එකක් දාගන්න වෙනවා. ඩස්ට් එක ගොඩක් තිබ්බනේ. මේ තර්මල් පේස්ට් එක රිප්ලේස් කරන එක හැර ඩස්ට් ස්ක්‍රීන් එක කරලා දෙනවා අපි. වෙනම ඇඩිෂනල් ගන්න නැතුව. තර්මල් පේස්ට් එක රිප්ලේස් වෙනවා නම් Arctic MX6 එක අපි ගාව තියෙනවා. ඒකට ඇඩිෂනල් ඇඩ් වෙනවා. ඒකත් මාරු කරගන්න පුළුවන්. ගලපු වෙලාවේ. ඒ ඔක්කොම කස්ටමර්ට කොටේෂන් දානවා වෙනම. මේ ෆ්ලක්ස් පාරවල් අනිවාර්යෙන් බෝඩ් එක කස්ටමර්ට දෙන්න කලින් ක්ලීන් කරන්න ඕනේ. ඒක අනිවාර්යෙන් කරනවා. මෙතන දෙකක් ගැලවෙනවා නේද? හරි ඕකේ. ඒ ටික හරි. ඊට පස්සේ මේ අපිට මෙන්න මෙතන තව පොඩ්ඩක් සෙල්ලම තියෙන්නේ.
චුට්ටක් මම ක්ලීන් කරගන්නවා. ආසන්නකින් ෂෝට් එකත් ඔක්කොම ඉවරයි. මෙතන ඔයාලට පේනවා මේ කැපැසිටර් එකක් තියෙන ලොකු කැපැසිටර් එකක්. මේක ඉන්නකො මම ඔයාලට ඒක ක්ලීන් කරලා පෙන්නන්න. මෙතන පේනනේ ධන ලකුණ ගහලා තියෙනවා. ඒකට ධන ලකුණ ගහලා තියෙනවා කියන්නේ මේ පාත් එකනේ මේ තියෙන්නේ. ඒකට මේක තමයි ධන පාත් එක මේකේ. මේ පැත්ත ග්‍රවුන්ඩ් වෙන්න ඕනේ මේ මෙතන මේ රේල් එකේ. ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. එක ප්‍රොප් එකක් මේ එන හයි වෙන තව වර්කින් ග්‍රවුන්ඩ් කරලා මෙහෙම තිබ්බම මම කියන්නේ මේ ග්‍රවුන්ඩ් කියලා. මේකත් ග්‍රවුන්ඩ් මේකත් ග්‍රවුන්ඩ්. ඒතකොට මෙන්න මේක දාන මේ ටික එක පාත් එකක්. අපි මොකුත් නෑ මේ යට හැබැයි මේ ග්‍රවුන්ඩ් ලේයර් එකක් කියන්නේ මේ බර්න් වෙලා මේ උඩ තියෙන ලේයර් එක යට එකට ෂෝට් වුණාම මේ ෂෝට් එක නිසා බෝඩ් එක ඔන් වෙන්නේ නෑ. කැපැසිටර් ෂෝට් එකේදී ගිනි ගන්න ඕනේ. ගිනි ගන්නකොට තමයි මේ ඩැමේජ් එක වෙලා තියෙන්නේ. අපි මෙහෙම කරමු. මෙතන මේ හදාගමු. හදන්න තියෙන්නේ මේ මෙන්න මේ විදිහේ UV පේස්ට් එකක් දාලා මෙතන මේ ලේයර් එක වහගන්න ඕනේ ඔක්කොම ගන්න. වෙන මහ දෙයක් කරන්න බෑ. වහගත්තා. මෙතනට මේ 3 second UV එක පාවිච්චි කරන්නේ. මෙන්න මේ UV light එක මෙන්න මෙහෙම අල්ලගෙන තප්පර 20ක් ඉන්න තියෙන්නේ. ඒක ඔබ ගාල් වෙනවා. ගල් වෙනකම් පන්නේ නම් අපිට පාත් එක හදාගන්න චූලි පාත් එකක් ගමු. මම බර්න් කේස් හදන්න මෙන්න මේ වගේ පොඩි කෑලි තියාගෙන ඉන්නවා මේ ගෙනල්ලා සල්ලි වලට. හරි. හරි මේ මෙහෙම කරමු. මෙතන පොඩ්ඩක් ඊයන් ටික සුද්ධ කරගමු ටක් ගාලා. මේ විදිහට සුද්ධ කරා. බලන්න දැන් කිසිම අවුලක් නැහැ. දැන් මේ ධන පාත් එකේ ඉඳන් මෙන්න මේ ටික තනි පාත් එක්කට ගමු.
දෙකයි ලස්සනට වැඩි වුණා. ඉතින් අපිට මේ රේල් එකට තියාගන්න පුළුවන් මේ විදියට. දැන් හරි. දැන් මේ චුට්ටක් උස වැඩිනේ. මට පුළුවන් මේක මෙහෙම මේ තලින් ගානට මේක උස මෙහෙම අඩු කරන්න. අර උඩ තියෙන ඉයන් ඝනකම අඩු කරගත්තාම බෝඩ් එකේ ගානටම එන්නේ අඩු වෙනවා. ඉතින් මෙච්චර නටන්න ඕනේ නැහැ. මම චුට්ටක් නැටුවට මේ වීඩියෝ එක ගන්න ගමන් යන්නේ ඒකයි පොඩ්ඩක් වැඩේ මේ ස්ලෝ වෙන්නේ. නැත්තම් මේක මම පට ගාලා ගහනවා. වීඩියෝ කර කර යනකොට පොඩ්ඩක් ටයිම් යනවා වැඩි. ප්‍රෙපෙයාර් එකට. හරි දැන් මේක කන්ඩිෂන් කරලා ගමු. නැත්තම් කමෙන්ට් දානවා මේ කොච්චර නටන්න ඕනද පාස්සන්න එහෙම. මේක මේ ලස්සනට කරන්න ඕන නිසා තමයි ටයිම් එක ගන්න. නැත්තම් මේකට අට්ට කරලා ගහලා දාන්න පුළුවන් ඇත්තටම. මේකට කියන්නේ ග්‍රීන් ඔයිල් කියලා. කියලා ගහමු UV ලයිට් එක. ශනික කොටස් උඩ දාලා එනවා. දැන් චූටි වැඩක් තියෙනවා. මේක මල් වැඩියට දැන් නැති. ඒක තත්පර 3 විතර ගල් වෙනවා. දැන් මෙතන පාදාගමු කැපැසිටි එක පාස්ස ගන්න තැන.
මෙතනට 4ක් ගහ ගන්න ඕනේ කැප්. මොකද එතන ඔරිජිනල් 4ක් තිබ්බනේ. ඒක ඔරිජිනල් මේ විදිහටම දාගත්තාම වැඩේ ඉවරයි. මේකේ වැලියු තියෙනවා මේක මේ 25යි 10 UA ඒ සේම් වැලියුම තමයි ගහන්නේ. මේ දෙක ගෑවෙන්නේ නැති වෙන්න පාස් කරනවා නම් හොඳයි මේකේ. මොකද නැත්තම් මෙතන පොඩි ප්‍රශ්නයක් එනවා. මොකක්ද ඒකට කියන නම නම් මතක නැහැ. ඒ වුණාට මෙහෙම කැප් ගහනකොට අර මේ දෙක ෂෝට් වෙන්න තියෙන ගහ ගන්න එක පාත් එක වුණාට මම මේකයි අර රින්ගෙන්ඩ් පාස් කරනකොට හිතුවා මට ඒකේ වචනේ මතක නැහැ. පොඩි කේස් එකක් තියෙනවා එහෙම මේවා කරපුවාම ඔන් වෙයි. අපි දාපු ග්‍රීන් ඔයිල් එක සම්පූර්ණයෙන් ගැලවිලා තියෙන්නේ දැන්. අපව එතනට ආයෙ දාගන්න වෙනවා කමන්නේ ඒක අපි දාගමු. මම අර බවුත් එකකින් බෑසුවේ. එතකොට අස්සේ මේව කරලා ආයෙ අර ග්‍රීන් ඔයිල් එක ගැලවුණා. කිසිම ප්‍රශ්නයක් නැහැ වැඩේ ඉවර කරලා ආයෙ දාමු. කරන්න දෙයක් නැහැ අපිට මෙහෙම ගහගන්න වෙනවා. වෙන ඔප්ෂන් එකක් නැහැ. ඒක එකම පාත් එක ගෑවෙන්නේ නැති වෙන්න ගහ ගන්නවා නම් හොඳයි ඇත්තටම. එහෙම try කරන්න. නමුත් මෙතන කරන්න දෙයක් නැහැ. ඒක ගෑවුණා කියලා ෂූට් වෙන්නේ නැහැ එකම පාත් එක. මම try කරා අර ඩැමේජ් එකේ හැටියට එහෙම ගහ ගන්න අමාරුයි එතන එකයි ඈ. ඒත් ඔකේ මේ වැඩේ හරියි. දැන් බලමු ෂෝට්ද කියලා කැප් වල දෙපැත්ත නෑ අවුලක් නෑනේ. දැන් මම චුට්ටක් මම UV ටිකක් දානවා. මේක ඇත්තටම අර ඉස්සලා කළා වගේ මේ UV එක දාලා ඒක උඩ මේ පාත් එක හදලා පාස් කරන්න තිබ්බනම් හොඳයි. දැන් මේ හැටියට එන කරන්න අපහසු නිසා තමයි උඩින් දාන්න ඕනේ.
හරි බලමු මේ ලැප්ටොප් එක ඔන් වෙයිද කියලා. මේකේ මේ හින්ජ් එකට කස්ටමර් තාම උත්තරයක් දුන්නේ නැහැ. යත් එක කතා කරගමු. මේ බෝඩ් එක හදන ජොබ් එක කරලා ඉවරයි. බලමු ඔන්න එනවාද ඩිස්ප්ලේ එනවාද කියලා. ඩිස්ප්ලේ ආව නම් අපේ වැඩේ හරි. කූලින් ෆෑන් අපිට ඕන වෙන්නේ නැහැ චෙක් කරගන්න. මිලි ඇම්පියර් 35යි. දැන් මට මේක මේ මල්ටිමීටර් එකෙන් මෙතනින් ෂෝට් කරලා ඔන් කරමු. රයිට් ඔන් කරා බලමු පවන්ලා ඩිස්ප්ලේද කියලා. රයිට් ඔකේ මේ වලට වීඩියෝ එකෙන් පේනව නේද ඩිස්ප්ලේ නාමේ. දොර රිපෙයාර් එක 100ක් සාර්ථකයි. ඔයාලා මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි මට අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. ඔයාලගේ මොනවා හරි ලැප්ටොප්ස් තියෙනවා රිපෙයාර් කරගන්න. අපි CE ලැප්ටොප් රිපෙයාර් සෙන්ටර් මාවනල්ල. අපිව කන්ටැක්ට් කරගන්න.